සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් කොහොමද? මම අද මේ වීඩියෝ එකෙන් පෙන්වන්න යන්නේ ඔයාලට මේ මම කලින් දාපු වීඩියෝ එකක්. මේකේ ඔයාලට පේනවා ඇති මම මේ පොල් කටු වල බැංකොක් ඇන්තූරියන් ටිකක් හිටෙව්වා. ඇත්තටම ඒ දවස්වල මම මේක හිටෙව්වේ පෝච්චි ගන්න එදිනෙදා සල්ලි මුදල් අතේ ගැවසෙන්නේ නැති නිසා තමයි මේ පොල් කටු වල හිටවන්න පටන් ගත්තේ. ඉතින් කාලයක් එක්ක දැන් මාස දෙකක විතර යද්දී මේකේ වෙනස මම දැක්කා. ඉතින් ඔයාලටත් මේ වෙනස පෙන්වන්න ඕන කියලා මට හිතුණා. ඒකයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් ඔයාලට මේ පේනවා ඇති ඔය මුලදී දාපු වීඩියෝ එක තමයි මේ. ඊට පස්සේ මාස දෙකකට විතර පස්සේ ඒ පැල ටික හොඳ නිරෝගීව හැදිලා තියෙන විදිහ ඉතින් ඔයාලත් එක්ක බෙදා ගන්න ඕන කියලා හිතුණා. ඒකෙන් ඔයාලත් දෙයක් මොන හරි මේ ගයි කියලා හිතෙනවා. ඉතින් බලන්න මම මේ තියෙන්නේ ඒ හිටවපු පැල ටිකම තමයි. ඉතින් ඔයාලට පේනවා ඇති මේ පැල මේ කොච්චර නිරෝගීද කියලා. මේ කොළ ටික දිහා බලන්නකෝ. පුදුම ලස්සනට හැදිලා තියෙනවා. ඉතින් මේ පොල් කටු වල මෙහෙම වෙයි කියලා මම ඇත්තටම හිතුවේ නෑ. ඇත්තට මුලදී මේ විද්‍යාත්මක හේතු කිසිම දෙයක් දන්නේ නැතුව තමයි මම හිටෙව්වේ. පෝච්චි ප්‍රශ්නේ නිසා. ඉතින් ඔයාලා බලන්න මේ කොළ කොච්චර ලස්සනට හැදිලා තියෙනවද කියලා. මේ ගහත් හොඳට වර්ධනය වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ මලුත් හටගෙන තියෙනවා. ඉතින් මම මේ වෙනස දැක්ක මේ මාස දෙකට. ඉතින් ඒක ඔයාලට පෙන්වන්න ඕන නිසා මම මේ වීඩියෝ එක කරේ. ඉතින් මම මේ ළඟදී තමයි චමෝ පේජ් එකෙන් දැනගත්තේ මේ පොල් කටු වල හිටවීමෙන් සිසිලස ලැබෙනවා. ඒ වගේම ජලය හොඳට වහනය වෙනවා. ඒ වගේම පොල් කටු අඟුරු ඇන්තූරියම් මාධ්‍යයට එකතු කිරීම තුළින් මාධ්‍ය ලිහිල්ලලා හොඳ මූල පද්ධතියක් හම්බෙනවා. එතකොට ඔය පොල් කටු අඟුරු වලින් යම් පොටෑසියම් ප්‍රමාණයක් නිකුත් වෙනකොට දීප්තිමත් මල් හටගන්න ඒක ප්‍රයෝජනවත් වෙනවා. ඒ හැමදේම මම දැනගත්තේ ඒ පේජ් එකෙන්. ඉතින් ඔයාලටත් මම කියන්නේ මේ වගේ දේවල් අත්හදාලා බලන්න. මේ පොල් කටු වල හිටවන එකත් මම දැක්කේ වර්ෂා මිස්කි පේජ් එකෙන්. ඉතින් ඒ ගොල්ලන්ට ගොඩක් ස්තුතියි. කිසි දෙයක් නොදැන කරපු දේ දැන් මේ විදිහට මට ප්‍රතිඵල ලැබිලා තියෙනවා.